1940 දශකයේ තමයි මුල්ම ඉලෙක්ට්‍රොනික පරිගණකය හදලා තියෙන්නේ. මෙහි බර ටොන් 30ක් පමණ වෙනවා. පරිගණක ශාස්ත්‍රයේ අද කුඩා අවධියේ ඉඳලම හැම ළමයෙකුටම දිය යුතුයි. මේ දක්වා කිසිම ස්ථානයක පරිගණක කෞතුකාගාරයක් ස්ථාපනය කරලා නැහැ. මම පෙරදිනී පදිංචි එම්.ආර්. සෙනවිරත්න. මගේ වයස දැනට අවුරුදු 82ක් පමණ වෙනවා. මම කුඩා කාලේ ඉඳලා පාසල් දිවි අවසන් වුණාට පස්සෙ මගේ විනෝදාංශයක් වශයෙන් ඉලෙක්ට්‍රොනික පරිපත එකලස් කරලා ඒවා අලුත් වැඩියා කරලා සමහර ඒවා ඒවෙන් ප්‍රතිඵල අනුව විනෝදයක් ලැබුව එක තමයි මගේ ප්‍රධානම අරමුණ වුණේ. ওই අවධියේම මම මගේ ව්‍යාපාරයක් පෙරදිනේ ආරම්භ කළා. ඉන් අනතුරුව මහනුවර නගරයට මට හිතුණා පරිගණක අංශයෙන් මම ඉදිරිපත් වෙන්න ඕනේ කියලා හිතා. එහි ව්‍යාපාරික ස්ථානයක් අරගෙන පරිගණක ක්ෂේත්‍රයේ පරිගණක විකිණීම, අලුත් වැඩියා කිරීම සහ අමතර කොටස් සැපයීම සඳහා ආයතනයක් පවත්වාගෙන ගියා. ඒ අවධියේම මට මේ භාණ්ඩ එකතු කර ගැනීමට හැකියාව ලැබුණේ මා පෙරදිනේ ඒ අවධියේ ඉඳලා ඒ කියන්නේ 1965 ඉඳලා මාවිත ලැබුණු ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ඒ වගේම පරිගණක වෛද්‍ය උපකරණ එක්ස්ට්‍රැක්ට් කරන්න හිතුණා. පරණේව එකතු කරන්න. බයින් ඇන්ඩ් සෙලින් ඒ වගේ ව්‍යාපාරිකුත් කළා. ඒ වයින් ලැබෙන පැරණිම භාණ්ඩ මා වෙන් කරලා තියාගෙන මෙම කෞතුකාගාරය සඳහා එකතු කරගන්න මට හැකියාවක් ඇති වුණා. නමුත් මම මුලදී හිතුවේ නෑ මේක කෞතුකාගාරයකට අවශ්‍ය විදිහකට එකතු කරන්න බඩු ලැබෙයි කියලා. මට ලැබුණ ආදායම වැඩි කොටසක් වේදම් කරලා තියෙන්නේ මෙම භාණ්ඩ රැස් කර ගැනීම සඳහා අවශ්‍ය මුදල් වැය කිරීමට. ඒ වගේම මේවා ගබඩා කිරීම සඳහා විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වුණා. ඒවා ආරක්ෂා කර ගැනීමටත් මට සෑහෙන ක්‍රම යොදන්න වුණා. විශේෂයෙන්ම භාණ්ඩ ගබඩා කිරීම සඳහා මම ඈත ප්‍රදේශවල හිටන් කඩකාමර අරගෙන මාසිකව කුලී ගෙවා ඒවා ආරක්ෂා කරගත්තා. මීයන්ගෙන් එතකොට වෙනත් කරපොතු ආදීන් සත්තුන්ගෙන් ආරක්ෂා කර ගැනීම ලොකු ප්‍රශ්නයක් වුණා. ඒක තමයි මට ලොකුම ඊළඟට තිබුණ ප්‍රශ්නේ. මම ළඟ දැනට පැරණි කම්පියුටර් වශයෙන් නම් තියෙනවා 1977 කොමොඩෝ නම් හඳුන්වනු ලබන ඩෙස්ක්ටොප් කම්පියුටරයක්. ඒ වගේම ඒකට ඒ අවධිය ආපු කොමොඩෝ වගේම උගල් 5යි කාලේ ෆ්ලොපි ඩිස්ක් ඩ්‍රයිව් එකක්, ඩුවල් ෆ්ලොපි ඩ්‍රයිව් එකක්. ඒක තමයි පැරණිම කම්පියුටර් එකක් වශයෙන් දැනට මා ළඟ තියෙන්නේ. ඉන් අනතුරුව තියෙනවා 1980 දශකයේ නිෂ්පාදනය කරපු IBM වර්ගයේ පැරණිම කම්පියුටර් එකක්. ඒකත් සීමා සහිත ප්‍රමාණයක් මම හිතන්නේ ඒගොල්ලෝ නිෂ්පාදනය කළේ. ඒකේ ඒ විදිහකම තියෙනවා. ඒතකොට ලැප්ටොප්ස් තියෙන 1980 දශකයේ ඊට පස්සේ 80න් පස්සේ ඔය Apple වගේ පරිගණක කීපයක් තියෙනවා 80 දශකයේ ඒවා. නමුත් පරිගණකයේ විකාශනය අනුව පළවෙනි පරම්පරාව අනුව 1940 සිට පරිගණක නිෂ්පාදනය කිරීම සඳහා උපයෝග කරගත් උපාංග, කියන්නේ රෙසිස්ටර්ස්, කන්ඩෙන්සර්ස්, වැකියුම් ටියුබ්ස් වැනි දේවල් තියෙනවා. අනතුරුව දෙවෙනි පරම්පරාවේදී හොයාගත් ට්‍රාන්සිස්ටර් ඒවා යොදාගෙන
ඒ කියන්නේ 1953 වර්ෂයේ තමයි ට්‍රාන්ස්ලේට් වැඩි දියුණු කළේ. මේක හොයාගත්තේ 1947. ඒ කාලය තුල මේක දියුණු කරලා තිබුණේ නැහැ. නමුත් 53 වර්ෂයේ මේක දියුණු කළායින් පසු ඒ වැකියුම් ටියුබ්ස් වෙනුවට ට්‍රාන්සිස්ටර් යොදා ගන්න පුළුවන් වුණා. ඒ නිසා විශාල වෙනසක් පරිගණක ක්ෂේත්‍රයේ වුණා. මොකද ඒක කුඩා කරන්න පුළුවන් වුණා. ඉතාම කුඩා ට්‍රාන්සිස්ටරයක් කෝපියටයක් විතර අවදී තිබුණේ. නමුත් අද මේ ට්‍රාන්සිස්ටර් කුඩා කරලා තිනවා නැනෝමීටර් 2ක් දක්වා. මුල්ම අවධිය ප්‍රොසෙසර් එකක් හදවනු ලැබුවේ 1970 දශකයේ. ඒ කියන්නේ තුන්වෙනි පරම්පරාව. එහිදී භාවිතා කරේ ට්‍රාන්සිස්ටර් 2200ක් පමණයි. නමුත් අද ට්‍රාන්සිස්ටර් අද ප්‍රොසෙසර් එකකට අපි මේ දැන් භාවිතා කරන ලබන Intel i series එකේ i7 11 generation වගේ ඒ අවධියේ දැන් භාවිතා කරන ලැප්ටොප් හරි අනිත් කම්පියුටර් එක ට්‍රාන්සිස්ටර් මිලියන නෙවෙයි බිලියන 50000ක් විතර තියෙනවා. එච්චර කුඩා කරලා තියෙන්නේ. ඒ නිසා තමයි අපිට අද පරිගණකය මේ දියුණුවත් නිසා හැම අංශයකටම ඒ කියන්නේ අපේ සෞඛ්‍ය හුඟ දෙනෙක් දන්නවා ඇති හෘද වස්තු වෙනස්කම් ඇති වෙන වෙලාවලට චිප් එකක් ශරීරයට සම්බන්ධ කරලා හිටන් එහි ක්‍රියාකාරීත්වය අවශ්‍ය ප්‍රමාණයට පාලනය කරගෙන මනුෂ්‍ය ජීවිතය වැඩි කාලයක් ගෙනියන්න හැකියාව ලබා දීලා තියෙනවා. මේ විදිහට අද භාවිතා කරන හැම භාණ්ඩයකටම විසින් සපත්වයකට වුණත් අද පරිගණක අවශ්‍ය කරලා තියෙනවා. ඒ වගේම භාවිතා කරන වොෂින් මැෂින් එකක්, වාහන, ඔය හැම දෙයකටම. ඒ වගේම අද දියුණුවටපත් වෙලා තියෙන අජට ආකාශ ගාමීන දෝයි තත්ත්වයට පත් වෙලා තියෙන toy පරිගණක දියුණු වෙච්ච නිසා අද ලෝකයේ වමනක් වේ ග්‍රහලෝක මිලියන ගණන් කිලෝමීටර් ඈත තියෙන ග්‍රහලෝක සඳහා උපකරණ යවලා ඒ වගේ පින්තූරු අරගෙන ඒවා සම්බන්ධව ගවේෂණය කිරීමට හැකියාවක් ලබා දීලා තින්නේ මේ වගේ මේ පරිගණක ක්ෂේත්‍රයේ දියුණුව නිසා. මම ළඟ දැනට පරිගණක පැරණිම පරිගණක සමහර විට ඔය ලැප්ටොප්ස් වගේවත් එක්ක 1977 ඉඳලා අද වෙනකම් බැලුවොත් නම් පරිගණක වර්ග ලැප්ටොප්ස් එක්ක 500ක් විතර තියෙනවා. මම දැනට දැනුවත් වෙලා තියෙන ආකාරයේ මගේ හිතවතුන්ගේ දැනුවත්කම් අනුව දැනට මේ දක්වා කිසිම ස්ථානයක පරිගණක කෞතුකාගාරයක් ස්ථාපනය කරලා නැහැ. ඒ නිසා මේ පරිගණක කෞතුකාගාරය ලංකාවේ සීලුම් දෙනාට මෙහි ප්‍රයෝජනය ගන්න ඒ වගේම විදේශීය ටූරිස්ට්ලා ඒ අයට උනත් මේ පැමිණලා විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුන්ට ඒ වගේම IT විෂය හදාරන දරුදරුයන්ට කෞතුකාගාරයෙන් විශාල ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මගේ අදහසකුත් තිබුණා දැන් නම් ඒක කරන්න පුළුවන් වෙයිද කියන්න බෑ. විශේෂයෙන්ම පාසල් දරුවන් වෙනුවෙන් වෙනම කොටසක් වෙන් කරලා තියලා විෂය උගන්වනු ලබන ගුරු බෞතුන්ගේ ආධාර ඇතුව වෙනම කොටසක් ඒ වෙනුවෙන් වෙන් කරලා තියන්න පුළුවන් කියලා මට හිම අදහසකුත් ඇවිල්ලා තිබුණා. මම ළඟ දැනට තියෙන භාණ්ඩ අතුරින් පරිගණක ක්ෂේත්‍රයට අමතරව කොමියුනිකේෂන් ඒ කියන්නේ තොරතුරු තාක්ෂණයට අදාළ භාණ්ඩ රාශියක්ද මේ අතර තියෙනවා. විශේෂයෙන්ම මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්ස් ඒ වගේම අනිත් රීල් ප්‍රොජෙක්ටර්ස් වගේ දේවල්
කීපයක්ම ළඟ දැනට මා සතුව තියෙනවා. ඒ වගේම දැන් ඔය පරිගණක ක්ෂේත්‍රයට අදාළ අනිත් භාණ්ඩ අතර printers සෑම වර්ගයකින් printers 1980 දශකයේ ඉඳලා ආපු මුද්‍රණ යන්ත්‍ර ගණනාවක් මා සතු තියෙනවා මේ පැරණි ඒවා. ලංකාවට මම හිතන්නේ පරිගණකයේ මුලින්ම ඇවිල්ලා තියෙන census and statistics ඒ දෙපාර්තමේන්තුවට වෙන්න ඕන මම දන්නවා ඒක මට හරියටම දන්නේ නැහැ කියන්නේ. 1900 මම හිතන්නේ 50 ගණන් වල අර ඇවිල්ලා ඇති. හැබැයි ඒ අවධියේ තිබිලා තියෙන මේ පංච් කාඩ් කියන සිස්ටම් එක. අද තියෙන එක නෙවෙයි. ඒක විශාල පරිගණකයක්. අර මුල්ම අවධියේ ඊට පස්සේ මේ පරිගණක ශාස්ත්‍ර ඉතිහාසය කියනවා නම් 1940 දශකයේ තමයි මුල්ම ඉලෙක්ට්‍රොනික පරිගණකය හදලා තියෙන්නේ. ඒ කියන්නේ ENIAC නමින් මේ ඇමරිකාවේ යුද හමුදාවේ ප්‍රයෝජන සඳහා තමයි භාවිත කරන හදලා තියෙන්නේ. මෙහි බර ටොන් 30ක් පමණ වෙනවා. මේ ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය ඉඩ ප්‍රමාණය සාමාන්‍ය මහනුවර ක්වීන්ස් හෝටලේ බෝල් රූම් එක සමාන ප්‍රමාණ ඉඩ ප්‍රමාණයකට ගිහිලා තියෙනවා. මේකට වැකියුම් ටියුබ්ස් 18000ක් පාවිච්චි කරලා තියෙනවා. මෙහි විදුලිය කිලෝවොට් 160ක් පමණ අවශ්‍ය කරලා තියෙනවා මේ ක්‍රියාත්මක කිරීමට. මේක නිතරම ක්‍රියා විරහිත වෙනවා. මොකද මේ විශාල තද රස්නයක් එවන් ඇති කරනවා ඒ නිසා. පරිගණක තාක්ෂණය හැදෑරුවේ නැත්නම් අපිට ඉදිරියට මම හිතන්නේ අපේ ලෝකය අර ගල් යුගයට යනවා වගේ ඒ තත්ත්වයක තමයි පත් වෙන්නේ. ඒ නිසා පරිගණක ශාස්ත්‍රය අද කුඩා අවධියේ ඉඳලම හැම ළමයෙකුටම දිය යුතුයි. මොකද අපි නිතර පාවිච්චි කරන හැම භාණ්ඩයකටම අද පරිගණක තාක්ෂණය විද්‍යුත් තාක්ෂණය යොදලා තියෙන නිසා. එහෙම නැතුව අද අපිට එහා ජීවත් වීමට බැරුව යනවා. අපි එහෙමනම් හැමදාම පල්ලෙහාට තමයි යන්න වෙන්නේ. මේක